එක සෛලයක් තෝරගෙන අපිව මවන්නේ සරුව බලධාරි දෙවියන් වහන්සේ. අපිව සාධාරණ දෙවියන් වහන්සේ. උන්වහන්සේට අපේ ජීවිතේ සැලැස්මක් තිබෙනවා. උන්වහන්සේට අපේ ජීවිතේ බලාපොරොත්තුවක් තිබෙනවා. අපි දෙවියන් වහන්සේගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්නට අපේ අවසරය උන්වහන්සේට අවශ්‍යයි. උන්වහන්සේ අපව පාපෙන් සාපෙන් මරණයෙන් ගලවලා රෝග සුව කරලා සදාකාලික ගිනිවිලට අපිට යන්න නොදී සදාකාලික ගිනිවිලෙන් අපායෙන් අපි ගලවලා සදාකාලික සැපතට ස්වර්ගයට සදාකාල ජීවනයට අපව ගෙන යන්නට දෙවියන් වහන්සේට බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ බලාපොරොත්තුව සිදු ඉෂ්ට වෙන්නේ උන්වහන්සේගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙන පිණිස අපි අපේ කැමැත්තෙන් උන්වහන්සේට ඉඩ දුන්නොත් විතරයි. උන්වහන්සේට බලාපොරොත්තුවක් තිබෙනවා. බලාපොරොත්තු සුන්ගේ සිටින මනුෂ්‍යයට දෙවියන් වහන්සේ කැමැත්තක් දීලා තිබෙනවා. තෝරා ගැනීම කැමැත්තක්. උන්වහන්සේ පිළිගන්නවා නම් කැමැත්තෙන්, උන්වහන්සේව අදහනවා නම් කැමැත්තෙන්, උන්වහන්සේව විශ්වාස කරනවා නම් කැමැත්තෙන්, උන්වහන්සේ බලාගෙන හිටනවා අපව ගලවන්න. අපි කැමැත්තෙන් බලාපොරොත්තු අතාරිනවා නම්, කැමැත්තෙන් උන්වහන්සේව අවිශ්වාස කරනවා නම්, කැමැත්තෙන් උන්වහන්සේ එපා කරනවා නම් අපිට බලාපොරොත්තු සුන් කරගන්න සිද්ධ වෙනවා.